පොඩි කාලේ අපි ආසාවෙන් සමරපු අවුරුද්දට මොකද වුනේ? ඔන්න ඒකට හොඳම දෙයක් තමයි මම මේ සුපර් මාකට් එක දැක්කා. අද ඊයේ සුපර් මාකට් එකේ දැක්කා මේ කැවුම් ගෙඩියක්. අර බුරිය උඩට ගත්ත කැවුම් ගෙඩිය රුපියල් 150යි. ඉතින් මුං කැවුම් ගෙඩියක් රුපියල් 120යි. පැණි වලල්ලක් 125යි. ඉතින් ඔන්න ඔය ගානට තමයි ප්‍රයිස් මේ සැරේ යන්නේ. ඉතින් හිතන්ඩ ආස්මීයක් නම් එතන තිබෙන ආස්මී එකක් වගේ ගත්තොත් සෑහෙන ගාණක් වෙයි. රුපියල් 200ක්වත් වෙනවා ඇති. ඉතින් කොහොම හරි දැන් ඔය අම්මලා උයාගෙන කඩව මේ පාරවල් අයිනේ තියාගෙන ඉන්නවා. එතකොට ඔය කැවිලි තියාගෙන ඉන්න. ඇත්තටම ඔය අම්මලාගෙන් ගන්න කැවිලි එහෙම කඩෙන් ගන්නවා නම් හිතාගෙන ඉන්නවා නම් ඒක එකක්. අනිත් එක තමයි දැන් මේ අවුරුද්ද කිව්වට පස්සේ බලන්න මිනිස්සුන්ට ඊට අමතරව මම දැක්ක තව එකක් අර ලිපයි දර ටිකකුයි කපුරුයි ඒක ලිප ඉක්මනට ඇවිලෙන්න තව මොනවාද ද්‍රව්‍යකුයි ඒ ඔක්කොම එකතු කරලා පැක් එකක් හදලා තියෙනවා. ඒක මම බැලුවා මේඩ් ඉන් කොහෙද කියලා. මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. තව ටික දවසක් ඇද්දි චීනෙන් අරෙන් මෙන් රටවල් වලුත් එයි යෝග. ඉතින් කොහොම හරි දැන් බලන්න අවුරුද්ද. අපි ඉස්සර අප්‍රේල් 1 වෙනිදා වෙද්දි අප්‍රේල් මාසේ ලබද්දී අප්‍රේල් මාසේ ලබන දවසේ ඉඳන්ම ළමයි රතිඤ්ඤා දානවා. ගම් වල ඔය තැන් වල අර මේ රතිඤ්ඤා දෙක පත්තු වෙනවා එහෙනම්. ඉතින් අප්‍රේල් 7-8 වෙද්දී නිවාඩු හම්බ වෙනවා 5-6 වගේ වෙද්දී. එතකොට නිවාඩු හම්බුණාට පස්සේ ළමයි එක එක තැන්වල සෙල්ලම් කරනවා. අවුරුදු තව එන්න දවස් 4-5ක් තියෙද්දි තමයි මේ සෙල්ලම් කරන්නේ. ගෙවල් වල යනවා. එතකොට අස් කරනවා, පේනවා. ඒවලට උදව් කරනවා. ඇඳන් අල්ලනවා, පුටු මේසා උදව් කරනවා. යාළුවෝගේ ගෙවල් වල ඒගොල්ලෝ අපේ ගෙවල් වල ආපුවම මෙහෙම උදව් කරනවා. එතකොට අර ගෙවල් වල ඒ කණ්ඩ හදපුවාම අපිට දෙනවා. එහෙම. ඉතින් පිටි කොටනවා. ඒවලට අර ප්‍රොසෙස් එක කියන්නේ පොඩ්ඩ දැන් ලං කරගන්නවා මේ වැඩ ටික. එතකොට වත්ත පිටිය සුද්ධ කරගන්නවා, ගස්වල අතු කපනවා, ඒ වගේ වැඩ ටික යනවා. ඉතින් ඒ අතරේ තමයි යන්නේ අවුරුදු වැස්ස. අවුරුදු වැස්ස කියලා කියන අවුරුදු කාලෙට වහින වැස්ස. ඒක එක වැස්සක් වහිනවා. ලොකු වැස්සක් වහිනවා. වැස්සට පස්සේ අර ගස්වල කොළ ටික ඔක්කොම අර අවසානෙට කොළ වැක්කිරි තිච්ච කොළ ටිකත් වැක්කිරිලා ඊළඟට ඒ කොළ ටිකත් වැක්කිරිලා මොකද වෙන්නේ මේ අලුත් පණක් දාන්න මේ වැස්ස වහිනවා. ඉතින් ඒ වැස්සට පස්සේ ඒ පැත්තෙනුත් ඒ වගේ කොළ ටික එනවා. ලස්සනට දළු දානවා හැම ගහකම ගිනි පාටට දළු දානවා. ඉතින් හරිම ලස්සනයි. ගමේම කෝන් ගහ, දඹ ගහ, තේක ගහ හැම ගහකම දළු දාලා ගිනි පාටට තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔන්න අර කොහාගේ සද්දය ඇහෙනවා. ඉතින් මෙහෙම තමයි මේ ටික යන්නේ. මේ දවස් ටික යන්නේ. එහෙම ගියාට පස්සේ මිනිස්සු මේ අවුරුද්ද ලං වුණාට පස්සේ අන්න කැවුම් ටික හදනවා. එතකොට ඔය ගමේ මිනිස්සුන්ගේ තියෙන දෙයක් තමයි ඔය කාලට එක එක බූරු පොළවල්. දැන් ගම් වල නම් බූරු පොළවල් තියෙනවා, වෙන කැට පොළවල් තියෙනවා. ඒ වගේ ඒවා පොඩ අවුරුද්ද ලම් වෙද්දි පටන් ගන්නවා. සමහර ගම් වල අප්‍රේල් 2 වෙනිදා 3 වෙනිදා වෙද්දි බූරු පොළ පටන් ගන්නවා. ඉතින් එහෙම පටන් ගන්නවා. ඒක පටන් ගත්තට පස්සේ ඒකට මිනිස්සු ඇදිලා යනවා. ඒ වලට ඉන්න මිනිස්සු ඒ වලට ඇදිලා යනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් තව සමහරු අවුරුද්දට මොනවාද අපි බොන්නේ, අපි මොනවාද කන්නේ, ඒව සම්බන්ධයෙන් පිරිමි පාර්ශවයේ කට්ටිය එකතු වෙලා ඒ වලට සූදානම් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවුරුදු කාලෙට එක එක විදිහට මිනිස්සු තමන්ගේ අවුරුද්ද සමරන්න සූදානම් වෙනවා. ඉතින් ඔය අතරතුරේ අවුරුදු පොළ කියලා එකක් තියෙනවා නගරේ. ඒකට ගිහිල්ලා අවුරුද්දට බඩු අරගෙන එනවා. ඉතින් ඕක තමයි සරල විදිහට ගමක තියෙන අවුරුද්ද. ඊළඟට ගෙවල් දොරවල් අස්පස් කරාට පස්සේ දැන් කැවුම් ඉවුම් කරාට පස්සේ ඒ ටික වහලා තියලා ඊට පස්සේ පරණ අවුරුද්ද පිළි අරගෙන අලුත් අවුරුද්ද කියන දවසේ මෙන්න එකක් චාරිත්‍ර ටික කරලා අර නෑගන් යන එක තමයි වෙන්නේ. ඉතින් දැන් ඕක අද කාලේ බලන්න. අද සුපර් මාකට් එකට ගියා. නැත්තම් කැවුම් ඕඩරේ දුන්නා ගෙදරකට. එතනින් ගත්තා රුපියල් 7-8000ක් දීලා. දැන් නම් මං හිතන්නේ කැවුම් ඒත් පොඩිම ප්‍රමාණයක් ගන්නෙ ගෙදරට එන අයට බීම වීදුරු 2-3ක් බීම ටිකක් හදාලා තියාගන්නවා. තව මොනවා හරි පොඩ හදලා තියාගන්නවා. ඊට පස්සේ කට්ටිය ළඟම පවුලේ ඥාතීන් ටික විතරක් එකතු වෙලා අවුරුද්ද කියන එක සමරනවා. ඊළඟට ඥාතීන්ගේ ගෙවල් වලට යද්දි කේක් එහෙම නැත්නම් බිස්කට් අරගෙන ගිහිල්ලා ඒ ගෙවල් වලට දෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අවුරුද්ද කියලා එකක් අපි කරන්නේ. ඉතින් අවුරුද්දේදී වෙන්නේ අර අටුකොටු පිරෙන එකනේ. ශාස්ත්‍රීයකත්වයේ මතනේ තියෙන්නේ. ඉතින් ඒක කියන එක අද නැහැ. ඉතින් ඇත්තටම ආහාර කියන එක අවුරුද්දත් එක්ක තියෙන්නේ ආහාර.
ආහාර සශ්‍රීකත්වය තමයි ආහාර කියන්නේ. මේ අවුරුද්ද කියලා අපිට සූර්ය මංගල්‍යය කියලා එකක් ආවේ ආහාර කියන එක. ආහාර කියන එකෙන් තමයි මේක එන්නේ. ඉතින් ඒක පදනම නැතුව ඒ පදනම ගිලිහිලා වෙන තැනකින් තමන්ගේ අලුත් හාල් වලින් තමයි මේක උයන්නේ. තමන්ගේ අලුත් හාලෙන් තමයි කිරිබත හැදෙන්නේ. එතකොට නමුත් දැන් තියෙන්නේ මොකද්ද? එතකොට දැන් තියෙන්නේ හරි වෙනම විකාරයක්. එතකොට ඒක තමයි අර පංචකල්යාණීය තෝරන ගමේ නගරේ පංචකල්යාණීය තෝරන එහෙම නැත්නම් රටේම හරි ජනපදේම හරි තෝරන වැඩසටහනට අවුරුදු කුමාරිය හොයන උත්සවයට අවුරුදු කුමාරිය හොයන උත්සවයට අර විකාර එතකොට අර ඉතාම පහත් ආශාවන් පීනනය කරන්න පිනවන්ඩ යොදන එක ඒවා කරන එක බලන්ඩ කොච්චර පහද්ද කියලා. එතකොට ඒ වගේ තත්වකට දැන් සමාජය ඇවිල්ලා තාටික් කාලයක් ඇද්දි දැන් අවුරුදු කුමාරිය තෝරන තරගයකට ඉවෙන්ට් කියලා හදලා තියෙනවා. දැන් වෙද්දි එක ඉවෙන්ට් එක විදිහට දැන් එහෙම එකක් නැහැ. ඇත්තටම අවුරුදු කුමාරියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ පංචකල්යාණීය බලන සරල වැඩසටහනක්. නමුත් අද වෙද්දී ඒවා සෑහෙන වෙන විකාර තලවලට අරන් ගිහිල්ලා. ඉතින් ඔන්න ඕක තමයි මේ අවුරුද්ද සම්බන්ධයෙන් කියන්න තියෙන. අවුරුද්ද කියලා කියන්නේ ඇත්තටම අද වෙද්දී අර මූලික අරමුණෙන් ගොඩාක් එළියට ගියපු නිර්මාණයක් බවට පත් වෙලා තියෙන හුදෙක් ආර්ථික පදනම මත ගොඩනැගිච්ච ආර්ථික පදනම මත ගොඩනැගිච්ච කාරණයක් බාටම පත් වෙලා ඉවරයි.